එහෙනම් ඔයාලා මේක තුළ ඉන්නේ easy point කියන වීඩියෝ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. අපි මේ easy point කියන වීඩියෝ සීරීස් එක යටතේදී ඔයාලගේ සිලබස් එකේ තියෙන පොඩි පොඩි තියරි කරුණු තියෙන වැදගත් වෙන තියරි කරුණු ටික පොඩි වෙලාවකින් මතක් කරලා දෙන එක තමයි කරන්නේ. අද අපි පළවෙනි එපිසෝඩ් එක විදිහට domain name එක කියන්නේ මොකක්ද කියලා කතා කරමු. හරි. ඒතකොට domain name එකක් කියලා කියන්නේ මොකක්ද? domain name එකක් කියලා කියන්නේ ඉන්ටර්නෙට් එක අස්සේ තියෙන එක්ක තියෙන ෂොප් එකක්. එහෙම නැත්නම් ඔයාට අදාළ වෙබ්සයිට් එකක්. අන්න ඒ වගේ දෙයක් හඳුන්වන්න අපි භාවිතා කරන එක තමයි ඩොමේන් නේම් එක කියලා කියන්නේ. ඒ දේ හඳුන්වන්න අපි භාවිතා කරන නම තමයි ඩොමේන් නේම් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට මේ ඩොමේන් නේම් කියලා කියන්නේ මොන වගේ එකක්ද? ඩොමේන් නේම් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයාලා දැකලා ඇති මෙන්න මෙහෙම අපි ගහනවා ගිහින් වෙබ්සයිට් එක www.facebook.com. ඊට පස්සේ අපි ගහනවා www.youtube.com www.google.com අන්න එහෙම එකක් සර්ච් කරනවා නේද ඔයාලා? අන්න ඒ සර්ච් කරන එක තමයි ඩොමේන් නේම් එකක් කියලා අපි කියන්නේ. මොකද්ද? මෙන්න මේ වගේ එකක් තමයි අපි ඩොමේන් නේම් එකක් කියලා කියන්නේ. ඒතර මේ ඩොමේන් නේම් එකෙන් වෙන්නේ ඔයාට තියෙනවා නම් ඔයාට තියෙනවා නම් ඉන්ටර්නෙට් එක ඇස්සේ යම්කිසි වෙබ් පේජ් එකක්. එහෙම නැත්නම් මොකක් හරි වෙබ් ෂොප් එකක්. මේක ඔයාට ගැළපෙන විදිහට අඳුන ගන්න තමයි මේ ඩොමේන් නේම් එක කියන එක අපි භාවිතා කරන්නේ. හරිද? තේරුණාද? එතන මේ ඩොමේන් නේම් කියන එක ඇත්තට මොකක්ද කියලා අපි කතා කරොත් ඔය ඩොමේන් නේම් එක කියලා කියන්නේ දැන් අපේ ඩොමේන් නේම් කියන එක මෙන්න මේක තේරුණාට අපිට කම්පියුටර් මේක තේරෙන්නේ නැහැ. කම්පියුටර් එක මේක තේරුම් කරගන්නේ IP ඇඩ්‍රස් කියලා මෙන්න මේ වගේ ඉලක්කම් කීපයක සංඛ්‍යාවයි. 147.222.1 අන්න ඒ වගේ තියෙන IP ඇඩ්‍රස් කියලා තියෙනවා. ඒ IP ඇඩ්‍රස් එකෙන් තමයි යෝග කම්පියුටර් තේරුම් ගන්න. ඔය IP ඇඩ්‍රස් එකට අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට දෙන නමට තමයි අපි ඩොමේන් නේම් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් ඕක අපි මේක ගිහින් Google එකේ හරි කොහේ හරි සර්ච් එන්ජින් එක සර්ච් කරාම ඕක කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. ඔය කම්පියුටර් එකට තේරුම් ගන්නේ මෙන්න මේ විදිහට IP ඇඩ්‍රස් එකක් කරගන්න එපායි. මේක IP ඇඩ්‍රස් එකක් කරගත්තා තමයි කම්පියුටරට තේරෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න මෙන්න මේක මේ වගේ IP ඇඩ්‍රස් එකට කන්වර්ට් කරන්න යූස් කරනවා DNS server domain name system server කියලා එකක්. ඒකෙන් තමයි මෙන්න මේක කන්වර්ට් කරලා දෙන්නේ IP ඇඩ්‍රස් එකට. ඒතර තමයි ඔයාගෙන් www.facebook.com ගියාම ඒක මෙන්න මේ වගේ IP ඇඩ්‍රස් එකකට කන්වර්ට් කරලා තමයි අපිට Facebook එක ලෝඩ් කරලා දෙන්නේ. තේරුණාද? අන්න එහෙම තමයි මෙන්න මේ domain name එකක් අස්සේ සිස්ටම් එක වෙන්නේ. ඕක තමයි domain name එකක් කියලා කියන්නේ. තේරුණාද? domain name එකක් කියන්නේ මොකක්ද කියන ඔයාලට මම හිතන්නේ දැන් තේරුණා. ඊළඟට අපි කතා කරන්න ඕනේ නේද මෙන්න මේ කෑලි තියෙන්නේ. මෙන්න මේ කෑලි මොනවද කියලා ඔයාලා දැනගන්න ඕනේ. හරි. අපි දැන් බලමු මෙන්න මේ කෑලි මොනවද කියලා. www. කියලා කියන්නේ මොකද්ද? ඒක නම් ඔයාලා දන්නවා. ඒක හැම වෙබ්සයිට් එකකම තියෙනවා. ඒක තමයි World Wide Web කියන එක. World Wide Web කියන තේරුම තමයි www. කියන එකෙන් අපිට දෙන්නේ. ඒතර මෙතකොට මේ Facebook කියලා කියන්නේ මොකද්ද? මේ Facebook කියලා කියන්නේ මොකද්ද? ඒ Facebook කියලා කියන්නේ අපිට සර්ච් කරන්න ඕන දේ හඳුන්වන නම. එන ඔයාට යන්න ඕන Facebook නිසා මෙතන Facebook උනේ. ඔයාට යන්න ඕන වෙන මොකක් හරි shop එකකට සුදු අරලිය කියලා මෙතන ගහන www.suduaraliya කියලා. එහෙනම් මෙතන තියෙන මොකක් හරි එකක් ගහනවා. ඒතර මේක තමයි අපිට අවශ්‍ය දෙ. කියන්නේ මොකක් හරි වෙබ්සයිට් එකක නම නැත්නම් ඕගනයිසේෂන් එකක් නැත්නම් මොකක් හරි කම්පැනි එකක් මොකක් හරි shop එකක්. ඒකට අදාළ නම තමයි මෙතෙන්න එන්නේ. හරිනේ. ඒක තමයි මෙතන මේ තියෙන්නේ. අනේ සිද්ධිය. එතකොට මේ අන්තිමට තියෙන .com කියන එක මොකද්ද කියන්නේ? මෙන්න මේ තියෙන්නේ. මේ .com කියලා තියෙන එක මොකද්ද අපි කියන්නේ? ඕකට අපි කියනවා top level domain කියලා. මොකද්ද? top level domain කියලා කියන්නේ මේකට. top level domain එක. ඒ කියන්නේ ඔයාගේ domain name එකේ දකුණු පැත්තේ කෙළවරේම තියෙන එකට තමයි අපි කියන්නේ මොකද්ද? top level domain කියලා. හරිද? top level domain එකේ මේ තියෙන .com කියන කෑල්ල විතරක් ඔය කෑල්ල මෙන්න මේක අස්සේ තමයි top level domain කියලා කියන්නේ. ඒතර මෙන්න මේ පොඩි කෑල්ල .com කියලා කියන්නේ ඔන්න ඕකට තමයි අපි domain එක කියලා කියන්නේ. අපි දැන් මොකක් හරි වෙබ්සයිට් එකක් හැදුවට පස්සේ අපි domain එකක් ගන්න ඕන .lk.com එහෙම ගන්න ඕනේ. ඒතර මේ .com කියලා කියන්නේ domain එක. ඒතර මේ .com කියන එක තේරුම තමයි commercial කියන්නේ වාණිජමය කියන එක. ඒ කියන්නේ වාණිජ බිස්නස් එකක් වගේ දෙයක් හඳුන්වන තමයි මේ .com කියන එක අපි පාවිච්චි කරන්නේ. මේක ගොඩක් ලෝකේ තියෙන ගොඩක් වෙබ්සයිට් වල අකට තියෙන .com කියන එක තමයි. මොකද වාණිජ්‍යමය වටිනාකම තියෙන නැත්නම් බිස්නස් එකක් කියන එකට තමයි මේ .com කියන එක ගන්න. ඔයිට අමතරව තව අපිට තියෙනවා .org කියලා තියෙනවා. හරිද? .gov කියලා තියෙනවා. .edu කියලා තියෙනවා. ඒතර මේ org කියන්නේ ඕගනයිසේෂන්. ඒ කියන්නේ මොකක් හරි ඕගනයිසේෂන් එකකට නම් .org.
ගවර්න්මන්ට් එක ගන්න .gov එඩියුකේෂන් සම්බන්ධ ගන්න .edu කියලා අපි පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔය තියෙන එක එක දේවල් ඒක සංවිධාන ඊට පස්සේ වාණිජ්‍ය වටනකම් තියෙන ඒ දේවල් නම් කරන්නේ. ඊට අමතරව රටවල් වලට තියෙනවා ඩොමේන්. .lk කියලා අපි පාවිච්චි කරනවා ලංකාවට .lk. .aus කියන ඕස්ට්‍රේලියාවට. අන්න ඒ වගේ එක එක රටවල් වලට රටවල් වලටත් වෙනම ඩොමේන් තියෙනවා. ඒ කියන්නේ තම මොකක් මොන රටේද වෙබ්සයිට් එක තියලා මේක අඳුනා ගන්නත් අපිට රටවල් වල ඩොමේන්ස් තියෙනවා. .lk කියන ලංකාවට ඒ වගේ එක එක රටවල් වලට ඒ ගැලපෙන ඩොමේන්ස් જાති තියෙනවා. තේරෙනවා සිද්ධිය? ඒතර මේකට තමයි টොප් ලෙවල් ඩොමේන් එක කියලා කියන්නේ. මේක තමයි අපි බිස්නස් එක හඳුන්වන නාමය. මේක වර්ල්ඩ් වයිඩ් වෙබ් කියලා. ඒතර මේ සම්පූර්ණ එක ගත්තාම ඩොමේන් නේම් එක කියලා අපි හඳුන්වනවා. එතකොට ඒක තමයි සාමාන්‍ය ඩොමේන් නේම් එක කියන එකට අදාළව තියෙන සම්පූර්ණ විස්තරය. එතකොට මෙතනින් මේ වීඩියෝ ඉවර වෙනවා. අපි easy point video series එකේ episode 2 එකේ හම්බ වෙමු.